හයි සෙට්ටක මුවෙන් සාදරෙන් ආදර පිළිගන්න ඔන්න අදත් මේ පැත්තට ඉතින් ඔන්න කාලෙකින් තමයි වීඩියෝ එකක් ගෙන. ඉතින් අද කතා කරන්නේ කොහොමද ඔයා ෆ්‍රී ෆයර් ගේම් එකේ CS රෑන්ක් අප් කරද්දි හાર્ට් මැච් සෙට් වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ නෝමල් ඔයාගේ ප්ලේයර්ස් එක්ක සෙට් වෙන විදියට කොහොමද CS මැච් එකක් දාගන්නේ, CS මැච් එකක් දාගෙන වින් කරන්න කියලා තමයි අද කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකට ප්‍රෝ ප්ලේයර්ස්ලා කමෙන්ට් දාන්න එපා. උඹලා කොහොමද CS රෑන්ක් අප් කරන්නේ බොට්ටු එක කමෙන්ට් නම් දාන්න එපා. මේක කරන්නේ CS රෑන්ක් වල තාමත් හෙරොයික් ගහලා නැති අලුතෙන් ඔය ෆ්‍රී ෆයර් ගේම් එකට ආපු කොල්ලන්ට එහෙම ලීසියෙන් කොහොමද CS රෑන්ක් වල හෙරොයික් බැච් එක ගහගන්නේ කියලා තමයි අද අපි මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් වැඩි කතා ඕන යමු අපි වීඩියෝ පැත්තට. හරි, ඉතින් මුලින්ම CS රෑන්ක් එකට යන්න කලින් ඔයාට CS රෑන්ක් ප්ලේ කරන්න පුළුවන් විදිහේ ඔයාට ලේසි විදිහේ හොඳ ස්කිල් ටිකක් දාගෙන ඉන්න ඕනේ. ඉතින් හරියට කොහොමද CS මැච් එකකට ගැලපෙන විදිහට ස්කිල් දාගන්න කියලා මම ඕන තරම් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට අපේ channel එක ඇතුළට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් වීඩියෝස් ගොඩක් තියෙනවා. CS රෑන්ක් වලට ගැලපෙන ස්කිල් මොනවද, කොහොමද හරියටම ස්කිල් තෝරගන්නේ එහෙම කියලා වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒක බලලා ඔයාලට පුළුවන් තාමත් ඔයාලා සෙට් වෙන ස්කිල් ටිකක් නැත්තම් මගේ ස්කිල් ටිකක් දාලා තියෙනවා. ඒ ටික බලලා හදාගන්න පුළුවන්. හරි, ඉතින් ඔන්න වැදගත්ම දේ තමයි කියන්න යන්නේ. ඉතින් ඔන්න ඕගොල්ලෝ ගොඩක් අය කරන වැරද්දක් තමයි CS රෑන්ක් මැච් එකක් ප්ලේ කරන්න යාළුවෝ කවුරුත් නැත්නම් වර්ල්ඩ් එකට රික්වෙස්ට් දාලා වර්ල්ඩ් එකෙන් එන කට්ටියව අරගෙන CS රෑන්ක් ගහන්න යනවා. ඉතින් එහෙම වුණාම ගොඩක් වෙලාවට වෙන්නේ පරදින එක. පරදින්න හේතුව තමයි ඔයා වර්ල්ඩ් එකෙන් දැන් ඔයා වර්ල්ඩ් එකෙන් 3 දෙනෙක් අරගෙන ස්කෝඩ් එකක් හදාගෙන යනවා කියමුකෝ. එහෙම ස්කෝඩ් එකක් හදාන් ගියාම ඔයාගේ එනම විදිහට එහා පැත්තට හම්බෙන්නේ ඒ විදිහටම ස්කෝඩ් එකක් හදාගෙන ආව ප්ලේස්ලා. නැතුව ඔටෝ මැච් එක දාපු අය නෙවෙයි ගොඩක්ම වෙලාවට සෙට් වෙන්නේ. ඔයා ස්කෝඩ් එකක් හදන් ගියොත් එහා පැත්තට සෙට් වෙන්නේ ස්කෝඩ් එකක් හදාගෙන මැච් එක ස්ටාර්ට් කරපු කට්ටියම තමයි. ඉතින් ඔයා හිතන්නේ ඔයා වර්ල්ඩ් එකෙන් ගන්න කට්ටිය ඔයා අඳුරන්නෙත් නැහැ. ඔයා ඒගොල්ලන්ගේ ප්ලේයින් කොහොමද කියලා දන්නේ නැහැ. හරියට ප්ලේ කරනවද ඒව මේව දන්නේ නැහැ. 3 දෙනෙක් ආපු ගමන් ටක් ගාලා මැච් එක ස්ටාර්ට් කරලා යනවා. ඉතින් සමහර ප්ලේයර්ස්ලා ඉන්න වර්ල්ඩ් එකෙන් ගන්න කකුල් දෙක ගාව නොක්කුණත් නැහැ හීල් කරන්නේ. එහෙම්ම මූදුවනවා හීල් කරන්නේ නැහැ. ආයි මේක අපේ. ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලා අරන් ගියොත් කොහොමද CS මැච් එක පරදින්න වෙනවා. මොකද හේතුව ඔයා වර්ල්ඩ් එකෙන් අරන් යනකොට එහා පැත්තේ ස්කෝඩ් එක දැන් එහා පැත්තේ වගේ එන විදිහට හම්බෙන ස්කෝඩ් එක ඉන්නවනේ. ඒ ස්කෝඩ් එක සමහරට වර්ල්ඩ් එකෙන් රික්වෙස්ට් දාලා ගත්තා අය නොවෙන්න පුළුවන්. හැමදාම එකට ප්ලේ කරන කතා කරලා ප්ලේ කරන යාළුවෝ 4 දෙනෙක් වෙන්න පුළුවන් මේ පැත්තේ ඉන්නේ. ඉතින් ඒ විදිහට සෙට් වුණොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට පරදිනවමයි. ඉතින් CS රෑන්ක් හෙරෝයික් නෙවෙයි ඩයමන්ඩ් බැච් එකට යන්න බැරි වෙන සීන් එකක් තමයි එහෙම වුණොත් තියෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාට ප්ලේ කරන්න යාළුවෙක් ඇත්තෙම නැත්තම් වර්ල්ඩ් එකට රික්වෙස්ට් දාලා ගන්න එපා කවදාවත්. ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවනම් ඔයා හැමදාම කතා කරලා ගේම් ගහන යාළුවෙක් ඉන්නවනම් ඔයා දන්නවනේ යාගේ ප්ලේයින් කොහොමද ප්ලේයින් සුපිරි දේව මේ ඔක්කොම දන්නවනේ. ඉතින් එහෙම වුණොත් අරන් යන්න. නැත්නම් වර්ල්ඩ් එකට දාලා යන්න එපා. ප්ලේ කරන්න යාළුවෙක් නැත්තම් ඔටෝ දාන්න. එතකොට ඔයාට ගැලපෙන විදිහේ සෙට් 3 දෙනෙක් ඔයාට සෙට් කරලා ස්කෝඩ් එකක් හදලා ඔටෝ මැච් එක වැටේ. ඉතින් ඔහෙම ඔටෝ දැම්මම ඒ කියන්නේ ඔයා තනියෙන් මැච් එක ස්ටාර්ට් කරාම ගොඩක් වෙලාවට එහා පැත්තේ ස්කෝඩ් එක විදිහට හම්බෙන්නේ ඒ ඔයා විදිහටම තනියෙන් මැච් දාලා ඔටෝ හම්බෙච්ච 4 දෙනෙක්ව තමයි ඒ පැත්තට සෙට් වෙන්නේ. ගොඩක් වෙලාවට ස්කෝඩ් හදාගෙන එන 4 දෙනෙක්ව සෙට් වෙන්නේ නැහැ. අන්න ඒකින්ද ඒ වගේ මැච් ලේසියෙන් වින් කිරීමේ හැකියාව තියෙනවා. ඒකයි මම කියන්නේ කොයි වෙලෙවත් ඔයාට ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තම් ප්ලේ කරන්න වර්ල්ඩ් එකට රික්වෙස්ට් දාලා අරගෙන යන්න එපා. තනියෙන් දාන්න. තනියෙන් දැම්මහම කලින් කිව්වා වගේම ඔයාට සෙට් වෙන එක දිහා පැත්තට ඒ විදිහම ඔයා වගේම තනියෙන් මැච් එක ස්ටාර්ට් කරලා ඔටෝ හම්බෙච්ච 4 දෙනෙක්මයි. ඉතින් ඒ වගේ අයව ඉක්මනින්ම ඔයාට පොඩ්ඩක් ප්ලේයින් පුළුවන් නම් අවුලක් නැහැ. ෂේප් එක ගහලා වින් කිරීමේ හැකියාව තියෙනවා මැච් එක. හරි, දැන් ඔන්න පළවෙනි එක කිව්වා. ඉතින් ඔන්න දෙවෙනි දේ තමයි දැන් ඔයා හිතන්න ඔයා CS මැච් වින් කළා කියලා එක දිගට මැච් 4-5ක් විතර දැන් 5ක් වින් කළා කියලාත් අර බැජ් එකකින් පෙන්නනවනේ බූජා 5ක් තියනවා කියලා. ඉතින් අන්න එහෙම වුණාම ඔයා එක දිගටම ප්ලේ කරන්න යන්න එපා. එහෙන් 5ක් සෙට් වුණාම එක දිගටම ප්ලේ කරන්න ගියා වෙන්නේ හાર્ට් මැච් සෙට් වෙනවා. ඔයා අර ප්‍රෝ ප්ලේයර්ස්ලා වගේ අයව දානවා. මොකද ඔයා අර මැච් 5ම වින් කරලා ඉන්න හින්දා අර ගේම් එක හිතන ඔයා වැඩක් ඔයා ප්‍රෝ ප්ලේ කෙනෙක් වගේ සුපිරියර් ප්ලේ කරන එකයි 5ම වින් කළේ කියලා ඔයාව පොඩ්ඩක් හાર્ට් මැච් වලට දානවා. ඒ කියන්නේ පොඩ්ඩක් ප්ලේයින් අතින් සුපිරි එනමි ඉන්න ස්කෝඩ් එක සෙට් කරලා ඔයාගේ ස්කෝඩ් එකට ගහන්න දානවා CS රෑන්ක් මැච් එක ස්ටාර්ට් කරාම. අන්න ඒක නිසා ඔයා මැච් 5ක් විතර එක දිගට වින් කරාම ඔඩ CS රෑන්ක් වලට බ්‍රේක් එකක් දීලා ලෝන් වොල්ෆ් එකක් ගහගෙන BR මැච් එකක් ඒ බැටල් රොයල් එකක් ඒ වගේ ප්ලේ කරලා පොඩ්ඩක් අර පොඩි ඉන්ටර්වල් එකක් වගේ අරගෙන එන්න. අන්න එහෙම වුණාම ඔයාට හાર્ට් මැච් සෙට් වෙන්නේ නැහැ.
ඉතින් ඔන්න ඔය දේවල් දෙක ගැන ඔයා හිතලා CS rank match play කළත් ඔයාට පුළුවන් ලේසියෙන්ම ඉක්මනින්ම heroic badge එක ලබා ගන්න. ඉතින් ඔච්චර තමයි. ඉතින් ඔයාට CS rank වලට ගැලපෙන skill එහෙම දාගන්න තේරෙන්නේ නැත්නම් වීඩියෝස් කරලා දිනවා. ඉතින් ඒ වගේ හිම් බලන්න මං CS rank play කරන්නේ මොන skill වලින්ද කියලාත් වීඩියෝස් දාලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් ඔයාට set වෙන skill දෙයක් නැත්නම් මේ මන් දාලා තියෙන skill ටික use කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට වෙනසක් දැනේ. ඔයාට නිකන් එනමි අතේ ඉන්නා වගේ දැනේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික කතා කරන්න තමයි අද වීඩියෝ එක ගෙනාවා. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් වීඩියෝ හොඳ නැහැ වීඩියෝ එක ලයික් එකක් දාන්න. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න. තව ඉස්සරහට ඕන මොන වගේ වීඩියෝස්ද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ CS rank heroic තාමත් ගහන්න නැතුව heroic ගහන්න කට්ටක් කන යාළුවට මේ වීඩියෝ share කරන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන අතර ගිහින් එන්නම්. ඕල හැමෝටම goodbye.